ආයුබෝවන් පුංචි දුවේ පුතේ මම ආවාද පස්වෙනි ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මයේ දෙවෙනි පාඩම අරගෙන අද පාඩම තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දහම් දෙසුම. අපි බලමු පාඩම කොහොමද දිගහැරෙන්නේ කියලා. පළමු උපාසකවරු බුදුරජාණන් වහන්සේ සත්සතිය අවසන් වන විට වැඩ සිටියේ කිරිපළු රුක අසලය. එදින කිරිපළු රුක අසලින් ගමන් කළ තපස්සු හා බල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ දැක පෑදුනහ. ඔවුහු බුදුරජාණන් වහන්සේට විලඳ හා මීපැණි මිශ්‍ර දානය පිළිගැන්වූහ. බුද්ධත්වයෙන් පසු උන්වහන්සේ ලැබූ පළමු දානය එයයි. බුදුරජාණන් වහන්සේ තපස්සු බල්ලුක වෙළඳුන් දෙදෙනාට ධර්මය දේශනා කළසේක. බුදුන් සරණ හා දහම් සරණ ගිය පළමු උපාසකවරු වූවෝ එම වෙළඳුන් දෙදෙනාය. ධර්මය දේශනා කිරීමට ආරාධනා කිරීම. බුදුරජාණන් වහන්සේ නැවතත් අජපල් නුගරුක මුලට වැඩිසේක. එහිදී උන්වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයෙහි ගැඹුරු බව පිළිබඳව යළිත් මෙනෙහි කළසේක. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මිනිස්සුන්ට වටහා ගත හැකි වේ දැයි උන්වහන්සේ සිතමින් සිටියහ. එතනට පැමිණි සහම්පති මහ බ්‍රහ්මයා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කරන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළිගත්සේක. දහම් ඇසීමට සුදුසු අය සෙවීම. තමා අවබෝධ කරගත් ධර්මය පළමුවෙන්ම දේශනා කළ යුත්තේ කවරෙකුටදැයි බුදුරජාණන් වහන්සේ නුවණින් විමසා බැලූසේක. එහිදී උන්වහන්සේට සිහිපත් වූයේ තමන් වහන්සේ සත්‍ය සොයා යන කාලයේදී හමු වූ ගුරුවරුන් ගැනය. ඒ වන විට භග්ගව, ආලාරකාලාම හා උද්දකරාම පුත්ත යන ගුරුවරුන් මියගොස් ඇති බව උන්වහන්සේ සිය නුවණින් දැනගත්හ. ඉන්පසුව උන්වහන්සේ තමන් දුෂ්කර ක්‍රියා කළ සමයේදී තමන්ට උවටැන් කළ පස්වග තවුසන් පිළිබඳව විමසා බැලූහ. ඔවුන් මේ වන විට බරණැස ඉසිපතනයේ සිටින බව බුදුරජාණන් වහන්සේ දැනගත්සේක. ඉසිපතනය බලා වැඩම කිරීම. පස්වග තවුසන්ට ධර්මය දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාය බලා වැඩම කළසේක. එසේ වඩින උන්වහන්සේට අතරමඟදී උපක නම් ආජීවක හමු විය. බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු උපක උන්වහන්සේගෙන් තොරතුරු විමසුවේය. තමා සියල්ල ජයගත් කෙනෙකු බව බුදුරජාණන් වහන්සේ උපකට පැවසූසේක. ඒ ඇසූ උපක බුදුරජාණන් වහන්සේ අනන්ත ජින නම් වේ යැයි පැවසීය. පස්වග තවුසන් හමුවීම. පස්වග තවුසන්ට ඈත සිට වඩින බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට ලැබුණි. ඔවුහු පස් දෙනා මෙසේ කතිකා කරගත්හ. සිදුහත් තාපසතුමා අපගේ කීම නොඅසා දුෂ්කර ක්‍රියාව නතර කළා. තනිවම බුදුවීමට උත්සාහ කළා. ඒත් බුදුවීමට නොහැකිව නැවතත් අපේ උදව් බලාපොරොත්තුවෙන් පැමිණෙනවා. අපි කිසිම සංග්‍රහයක් සත්කාරයක් නොකර සිටිමු. රජ පෙළපතක කෙනෙකු නිසා හිඳ ගැනීමට ආසනයක් පමණක් දෙමු. බුදුරජාණන් වහන්සේ ආරාමයට ලංවෙත්ම තම කතිකාව අනුව සිටීමට පස්වග තවුසන්ට නොහැකි විය. එක් අයෙක් පෙර මගට ගොස් බුදුරජාණන් වහන්සේ පිළිගත්හ. තවත් කෙනෙක් පැන් රැගෙන විත් පාදෝවණය කළහ. තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේට හිඳ ගැනීමට ආසනයක් පිළියෙල කර දුන්හ. නමුත් ඔවුහු බුදුරජාණන් වහන්සේට යහළුවෙකුට මෙන් කතා කළහ. එසේ කතා නොකරන ලෙසත් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බවත් බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට පෙන්වා දුන්සේක. මංගල ධර්ම දේශනය. බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ බුද්ධත්වයට පත් වී ඇති බව පස්වග තවුසෝ ස්ථීර වශයෙන්ම දැනගත්හ. ඉන්පසුව ඔවුහු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට සූදානම් වූහ. එදින ඇසළ මස පුර පසළොස්වක පොහොදා විය. බුදුරජාණන් වහන්සේ තම මංගල ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කළහ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසූ පස්වග තවුසෝද දෙවිවරුද බ්‍රහ්මයෝද සාදුකාර දුන්හ. ධර්ම දේශනය අවසානයේදී කොණ්ණඤ්ඤ තවුසා සෝවාන් මාර්ග ඵලයට පත්විය. බුදු සසුනෙහි පළමුවෙන්ම සෝවාන් මාර්ග ඵලයට පත් වූයේ කොණ්ඩඤ්ඤ තාපසතුමාය. එම නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් උන්වහන්සේ හඳුන්වන ලදී. ඉන්පසු පිළිවෙලින් ඉදිරි දිනයන්හි
වප්පබද්ධිය මහනාම අසජී යන තාපසවරුද ධර්මය අසා සෝවාන් මාර්ග ඵලයට පත් වූහ. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ඒහි භික්ඛු භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්සේක. මංගල ධර්මදේශනයෙන් සතියකට පසු පස්වග භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනත්ත ලක්ඛණ සූත්‍රය අසා රහත් භාවය ලැබූහ. සංඝ සමාජය ආරම්භ කිරීම. බුදුරජාණන් වහන්සේ බරණැසට වැඩම කළ පළමු ගමනේදීම රහතන් වහන්සේලා 5 නමක් බුදුපුත් මහා සංඝරුවන ලෙස ශාසනයට එක් වූහ. එකල බරණැස් සිටුතුමාගේ යස නම් තරුණ පුතා ගිහි ජීවිතය පිළිබඳව අසතුටට පත්වී සිටියේය. ඒ නිසාම දිනක් ඔහු තම දෙමව්පියන්ටත් බිරිඳටත් නොදන්වා නිවසින් පිටවී මහමග දිගේ ගමන් කළේය. ඒ වෙලාවෙහි ඉසිපතන යේ මිගදායේ සක්මන් කරමින් සිටි බුදුරජාණන් වහන්සේට යස හමු විය. එවිට උන්වහන්සේ දේශනා කළ ධර්මය ඇසූ යසකුල පුත්‍රයා එය අවබෝධ කරගෙන සෝවාන් මාර්ග ඵලයට පත්විය. මේ අතරතුර බරණැස් සිටුතුමා තම පුතු සොයා සෑම තැනකම ඇවිද්දේය. අවසානයේදී ඔහුට බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබිණ. යස පුතු ගැන විමසූ සිටුතුමාට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. එම ධර්මය අසා බරණැස් සිටුතුමා සෝවාන් වූ අතර යස පුතු රහත් භාවයට පත්විය. ඒහි භික්ඛු භාවයෙන් යස පුතු පැවිදි විය. බරණැස් සිටුතුමා පසුදින බුදුරජාණන් වහන්සේට හා යස තෙරණුවන්ට තම නිවසේ දානයට ආරාධනා කළේය. බුදුරජාණන් වහන්සේ යස රහතන් වහන්සේද සමග බරණැස් සිටුතුමාගේ නිවසේ දානයට වැඩම කළහ. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. එම ධර්ම දේශනාව අසා සිටි යස තෙරණුවන්ගේ මව හා ගිහි කල බිරිඳ සෝවාන් වූහ. ඔවුහු බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය යන තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවෝ වූහ. යසකුල පුත්‍රයාගේ මිතුරන් වූ විමල, සුබාහු, පුන්නජි, ගවම්පති යන අය යස සොයා පැමිණියහ. ඔවුහු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැවිදිව රහත් වූහ. යස සහ මිතුරන් 4 දෙනා පැවිදි වූ බව දැන ගත් ඔවුන්ගේ තවත් යහළුවන් 50 දෙනෙක්ද පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැවිදිව රහත් භාවය ලැබූහ. මේ වන විට බුදුසසුනේ රහතන් වහන්සේලා 69ක් වූහ. එනම් පස්වග රහතන් වහන්සේලා, යස රහතන් වහන්සේ සහ අනිකුත් රහතන් වහන්සේලා 54 නමයි. මෙය සංඝ සමාජයේ ආරම්භය විය. උන්වහන්සේලා ප්‍රථම ධර්ම දූත කණ්ඩායම ලෙස හැඳින්වෙති. තනි තනිවම ගම් නියම් ගම්වල ඇවිදිමින් බොහෝ දෙනාගේ යහපත පිණිස, හිතසුව පිණිස ධර්මය දේශනා කරන මෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 69ට වදාළසේක. බුදුරජාණන් වහන්සේද ධර්මය දේශනා කිරීම සඳහා උරුවෙල් දනව්ව වෙත වැඩම කළසේක. එසේ වඩින අතරමඟදී බද්ධ වග්ගීය නම් වූ කුමාරවරු 30 දෙනෙක් උන්වහන්සේට හමු වූහ. මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැවිදිව රහත් වූහ. මේ අනුව ධර්මදූත පිරිසට තවත් රහතන් වහන්සේලා 39ක් එක් වූහ. මෙම රහතන් වහන්සේලාද ධර්ම දේශනා කිරීම පිණිස ගම් දනව් බලා නික්ම ගියහ. පුංචි දුවේ පුතේ, අපි දැන් කෙටි සටහන වෙත යමු වෙමු. සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ මුව දෝවනය කර කිරිපළු රුක මුල වැඩ සිටි අතර තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ පැමිණ අත්සුණු හා මීපිඬු පූජා කළහ. එවිට ඔවුන්ට පූජා පැවැත්වීමට සුදුසු පූජනීය වස්තුවක් ඉල්ලූ විට කේශධාතු ස්වල්පයක් දුන්සේක. ඔවුන් බුදුන් හා දහම් සරණ ගිය පළමු දේවවාචික උපාසකවරුන් විය. බුදුරදුන් වෙත පැමිණි සහම්පති මහා බ්‍රහ්ම රාජයා ලොවට හිතසුව පිණිස ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේ. ඒ අනුව පළම ධර්ම දේශනය කළ යුත්තේ කවරෙකුටදැයි කියා විමසා බැලීමේදී ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත තම ගුරුවරුන් සිහිපත් වූසේක. එහෙත් ඒ වන විට ඔවුන් මිය ගොස් තිබුණි. එම නිසා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ උපස්ථානය කළ පස්වග තවුසන් කොහේ සිටිනවාදැයි බැලූසේක. ඔවුන් බරණැස ඉසිපතනාරාමේ ඉසිපතන මිගදායේ
සිටින බව දැනගත් ඔවුන් සොයා එහි වැඩම කළසේක. මේ වඩින අතරමඟදී උපක ආජීවක හමු විය. එහි බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේගේ ශාස්තෘවරයා හා රුචි කරන ධර්මය කුමක්දැයි විමසීය. එවිට බුදුරදුන් තමන් වහන්සේට ගුරුවරයෙකු නැත. තමන් වහන්සේ හා සම කළ හැකි අයෙකු නැත. උන්වහන්සේ රහත් වන බවත් නිරුත්තර වූ ශාස්තෘවරයාද සම්මා සම්බුද්ධත්වයට පත් වූ වගද දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවරට වඩින බව පිළිතුරු දුන් සේක. ඉන් පසු උපක බුදුරදුන් අනන්ත ජින දැයි විමසීය. එවිට අප භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් නසා නිවන් සැප පසක් කළ නිසා තමන් වහන්සේ ජින යැයි හැඳින්විය හැකි බව පෙන්වා දුන් සේක. එවිට උපක එය සනාථ කොට හිස සලා පිටත් විය. බරණැස ඉසිපතනයට වැඩම කළ බුදුරදුන් වඩින බැව් දැනගත් පස්වක තවුසෝ සිදුහත් බෝසතාණෝ බුදු වී නැතැයි සිතූ අතර සිව්පසයෙන් නොසලකා සිටිමු යැයි කතිකා කරගත්හ. ඒ ශාන්ත වූ ගමනින් වැඩි බුදුරුවදුට පස්වක තවුසන් නොසිතූ විරූ ලෙස ආසනද පනවා දෙපා දෝවනය කොට පිළිගත් සේක. ඔවුන් ස්වයංක්‍රීයව ආගමානුකූලව පිළිවෙත්වලද නිරත වූහ. මිථ්‍යා මත දැරූ වප්ප කොණ්ඩාංච බද්ධිය මහනාම හා අස්සජී යන පස්වක මහණුන් හට ඇසළපුර පසළොස්වක පොහෝ දින ඔවුන් නරඹයා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. ඒ ධර්මය දෙව් බඹ සේනාද ශ්‍රවණය කළ අතර පස්වක මහණුන් අතරින් පළමුව බුදුසරණ ගොස් සෝතාපට්ටිභාවයට පත් වන්නට කොණ්ඩාංච තාපසතුමාට හා පිළිවෙලින් සෝවාන් විය. බුදුරදුන් ඔවුන් පස්නම ඒහි භික්ඛු භාවයෙන් පැවිදි කළ සේක. පසුව දේශනා කළ අනන්ත ලක්ඛණ සූත්‍ර දේශනාව අසා උන්වහන්සේලා රහත් වූ සේක. ඉන් පසුව යසකුල පුත්‍රයා හා ඔවුන්ගේ යහළුවන් 54 දෙනා දහම් අසා ඔවුන් අතරින් යසකුල පුත්‍රයාද විමල සුබහු පුන්නජී ගවම්පති යන පිරිස පළමුව බුදු සසුනට ඇතුළත්ව අරහත් භාවයට පත් වූ සේක. එයින් පසුව ඉතිරි සියලු පිරිසද බුද්ධ ශාසනයට ඇතුළත්ව අරහත් භාවයට පත් වූහ. පස්වක භික්ෂූන් වහන්සේලා හා යසකුල ඇතුළු යහළුවන් 54 තම බුදු සසුනේ පළමු 69 විය. උන්වහන්සේලා 69 අමතා බුදුරදුන් දේශනා කර සිටියේ දෙදෙනෙකු එක මඟ නොයා සියලු දෙනාම විසිර ගොස් ධර්මය දේශනා කරන ලෙසටය. බුදුරදුන් ධර්ම දේශනා කිරීම පිණිස උර්වෙල් දනව්ව බලා වැඩි අතරමඟදී හමු වූ භද්දවග්ගිය කුමාරවරුන්ට දහම් දෙසූ සේක. ඔවුන් සියලු දෙනා පැවිදිව රහත් වූ සේක. ඒ ආකාරයට පිළිවෙලින් බුදු සසුනට පිරිස එකතු වූහ. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු පෙළ පොතේ සඳහන් වන ක්‍රියාකාරකම් සහ ඒවට අදාළ පිළිතුරු. අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු දුවේ පුතේ. ආයුබෝවන්, තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය.